ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඉදිරියේදී අත්සසුම ගන්න ඉන්න ඔබ සියලු දෙනාටම වගේම බැංකු ගිණුමක් අලුතෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට වැදගත් වෙන වීඩියෝවක් තමයි අද අරන් ආවේ. ඒ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග පොලිය මත රඳවා ගැනීමේ බද්ධ අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තාක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනා ගැනීමේ අංකය ඒ කියන්නේ ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන ඇතුළත් කරමින් පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී බැංකු ගිණුමක් විවෘත කරන ඕනම කෙනෙක්ට බැංකු ගිණුම විවෘත කරන්න කලින් ඔබගේ ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ හින්දා ටින් අංකය ඔන්ලයින් ක්‍රමයට දින 5ක කාලයක් ඇතුළත ඔයාගේ ඊමේල් එකට වගේම ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනයට ගෙන්න ගන්න කොහොමද කියන එක තමයි කියන්න හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු ටින් අංකය කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. මේකෙදී ඔයා මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙතන තියෙන ඇඩ්‍රස් බාර් එක ටයිප් කරන තැන මේ විදිහට www.ird.co.lk කියලා ටයිප් කරන්න. ටයිප් කරලා ඉස්සරහට යන්න. ඒ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට යනවා. එතනින් ඔබට කැමති භාෂාවක් තෝරා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඊසේවාවන් කියලා. ඊසේවාවන් කියන එක යටතේ තියෙන ඊසේවාවන් වෙත පිවිසීම කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන ඊසේවාවන් වෙත පිවිසීම කියලා විස්තරයක් ඇතුළත් වෙනවා. එතන මෙන්න මෙතන උඩින්ම තියෙනවා බදු ගෙවන්නා ලියාපදිංචිය කියලා. එතන බදු ගෙවන්නා ලියාපදිංචිය කියන ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන tax payer registration detail කියලා page එක open වෙනවා. එතනින් registration type එක ඇතුළත් කරන්න ඕන. එතන සාමාන්‍යයෙන් මෙන්න මෙතන individual local කියන එක දීලා ඇතුළත් කරලා ඉදිරියට යන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔබගේ ඉතුරු detail ඇතුළත් කරන්න page එක open වෙනවා. එතන applicant reference number කියන එකට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ full name එක ඉංග්‍රීසි වලින් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ නම සිංහලෙන් දෙමළෙන් ඇතුළත් කරන්න තියෙනවා. එතනින් සිංහලෙන් ඇතුළත් කරන්න මුලින්ම. ඊට පස්සේ ඔයා දෙමළෙන් ඇතුළත් කරනවා නම් නම ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන name with initial යටතේ ඔබගේ එතන එන මේක තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ initial එක නම ඇතුළත් කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් තමයි මෙතනත් ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ නම. ඊට පස්සේ name with initial සිංහලෙන් ඇතුළත් කරන්න ඕන. තමිල් වලින් ඇතුළත් කරනවා නම් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ උපන් දිනය ඇතුළත් කරන්න තියෙනවා.
ඊට පස්සේ ආ ඉපදුන රට ඇතුළත් කරන්න ඕන. එතනදී ඔබගේ ජෙන්ඩර් එක ඔටෝම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ප්‍රිෆර්ඩ් ලැන්ග්වේජ් එක ඇතුළත් කරන්න තියෙනවා. ඒ වගේම ප්‍රිෆර්ඩ් මොඩ් ඔෆ් කමියුනිකේෂන් කියන එකට එතනින් ඔබට කැමති මාධ්‍ය දෙන්න පුළුවන්. වෙබ්සයිට් URL එකක් තියෙනවා නම් ඒක ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලට ඩුවල් සිටිසන්ෂිප් එකක් තියෙනවා නම් මෙතන yes කියන බටන් එක ක්ලික් කරලා එතනින් අදාළ රට තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ source of income එක මෙතන ඇතුළත් කරන්න තියෙනවා. business එකකින්ද, employment ද, investment ද, other ද කියලා. මම මෙතන employment කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාගේ profession එක මෙතන ඇතුළත් කරන්න තියෙනවා. එතනින් ඔබට මේක අදාළ නැත්නම් ඒක not applicable කියන එක දීලා ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් අද කියන එක දීලා මෙතන ටයිප් කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතන not applicable කියන එක දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයාගේ permanent address එක තමයි මෙතන ඇතුළත් කරන්න ඕනේ. මුලින්ම ඉංග්‍රීසි වලින්, ඊට පස්සේ සිංහලෙන්, දෙමළෙන් ඇතුළත් කරනවා නම් ඇතුළත් කරන්න පුළුවන්. මම මෙතන ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් ඇතුළත් කරනවා address එක. මේක මෙතන පහලට මේ විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ වගේ permanent address එක සිංහලෙන් ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ postal code එක ඇතුළත් කරන්න ඕන. ඔයාගේ පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම, දැනට ඔයා permanent address එකේ නෙවෙයි නම් පදිංචි වෙලා ඉන්නේ. ඔයා දැනට පදිංචි වෙලා ඉන්න address එක මෙතන ඇතුළත් කරන්න ඕන. ඒකත් ඉංග්‍රීසියෙන්, දෙමළෙන්, සිංහලෙන් කියන භාෂා තුنين ඇතුළත් කරන්න ඕනේ.
පස්සේ එතනත් ඔයාගේ postal code එක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ contact number තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. එතන mobile number එක මුලින්ම ඇතුළත් කරන්න. ඊට පස්සේ office එකේ number එක ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ගෙදර number එකක්, ඒ වගේම fax number එකක් තියෙනවා නම් ඒක. ඊට පස්සේ ඔයාගේ email එක මෙතෙන්ට අනිවාර්යෙන් නිවැරදිව email එක ලබලා දෙන්න. මොකද email එකට තමයි ඔයාගේ TIN අංකය මුලින්ම ලැබෙන්නේ. ඊට පස්සේ bank information ඇතුළත් කරන්න තියෙනවා. එතනදී bank එක මොකක්ද කියලා මුලින්ම ඇතුළත් කරලා ඊට පස්සේ account number එක ඇතුළත් කරන්න. ඊට පස්සේ family information යටතේ ඔබ single ද married ද civil status එක ඇතුළත් කරන්න තියෙනවා. married නම් සෆෝස්ගේ නම, ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකය, සෆෝස්ගේ TIN අංකය තියෙනවා නම් ඒ TIN අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ දරුවන් සම්බන්ධ තොරතුරු තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. මෙන්න මෙතන add child කියන එක උඩ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට child information කියලා window එකක් open වෙනවා. එතන එයාගේ NIC number එකක් තියෙනවා නම් ඒක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් NIC එක ගත නැති කෙනෙක් නම් නම ඇතුළත් කරන්න ඕන මුලින්ම. ඊට පස්සේ එයාගේ gender එක ඇතුළත් කරන්න ඕන. ඒ වගේම birthday එක ඇතුළත් කරන්න ඕන. ඒ ටික ඇතුළත් කරලා මෙන්න මෙතන save button එක දෙන්න. ඊට පස්සේ individual business එකක් මොනවා හරි තියෙනවා නම් ඒ business එකක් මෙතන මේ add business යටතේ add කරන්න පුළුවන්. ඊට පස්සේ supportive document වලට ඔයාගේ national identity card එක තමයි මෙතන දෙන්න ඕන. වෙන මොනවා හරි දෙනවා නම් ඒත් දෙන්න හැකියාව තියෙනවා. මම මෙතන national identity card කියන එක select කරනවා. select කරලා ඒකේ scan copy එකක් මෙතෙන්ට PDF එකක් විදියට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන registration of purpose එක අහනවා. එතන tax purpose කියන එක select කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පහලින් තියෙන next button එක click කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔබ ඇතුළත් කරපු තොරතුරු මෙන්න මේ විදිහට පහළට පෙන්නනවා. එතනින් මෙතන මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒක ඔබට එඩිට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන declaration එක තියෙනවා. එතනදී මුලින්ම applicant ගේ නම, ඊට පස්සේ designation එක, ඒ වගේම contact number එක, ඇතුළත් කරලා මෙන්න මෙතන තියෙන වචනය මෙතන type කරන්න. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන තියෙන refresh button එක click කරලා වෙන වචනයක් මෙතන display කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක display කරගෙන මෙතන ඒ වචනේ type කරන්න. type කළා මෙන්න මෙතන තියෙන submit button එක click කරන්න. submit button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට form එකක් open වෙනවා. එතන acknowledgement number එක අනිවාර්යයෙන් මතක තියාගන්න. එහෙම නැත්නම් මෙතන තියෙන print කියන button එක click කරලා ඔයාලට මේක print කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම PDF එකක් විදියට save කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක දවස් 5ක් ඇතුළත එනවා කියන එක මෙන්න මෙතන සඳහන් වෙනවා ඔයාගේ email එකට.
එතන මෙතන තියෙන print button එක ක්ලික් කරාට පස්සේ ඔයාලට printer එකක් මේ machine එකට connect කරලා තියෙනවා නම් ඒක print කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් PDF එකක් විදියට save කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි TIN අංකය සඳහා online ක්‍රමයට register වෙලා TIN අංකය ලබා ගන්න. මොනවා හරි ගැටලුවක් ආවොත් පහළ කමෙන්ට් කමෙන්ට් එකක් දාන්න.